අද අපි පටන් ගන්න යන්නේ මේ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි පාර්ට් එක. අපි පළවෙනි පාර්ට් එක විදියට ඉවර කරේ ඉන්වෙන්ටරි සිස්ටම් මැනේජ්මන්ට් එක. ඒකෙදි අපි ක්ලඩ් ඔපරේෂන් ගැන කතා කරා, ලොගින් සර්ච් ෆන්ක්ෂන් එක සහ PDF ජෙනරේෂන් ෆන්ක්ෂන් එක ගැන කතා කරා. අපි මේ පාර්ට් එකේදී කතා කරන්නේ යූසර් රෙජිස්ට්‍රේෂන් සිස්ටම් එක. යූසර් සිස්ටම් එකේ රෙජිස්ටර් වෙලා ලොගින් වෙලා සහ යූසර් ප්‍රොෆයිල් එක අප්ඩේට් සහ ඩිලීට් කරන ආකාරය ගැන. අපි දැන් අපේ යූසර් රෙජිස්ට්‍රේෂන් කෝඩ් එක කරමු. මේ තියෙන අපි දැනට තියෙන බෑක් එන්ඩ් ස්ට්‍රක්චර් එක. මේකදී අපි ඉන්වෙන්ටරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් කොඩ් කරගත්තා කන්ට්‍රෝල් එක්සෙප්ෂන් මොඩියුල් සහ රිපොසිටරි එක යටතේ. මේකම තමයි මම යූසර් රෙජිස්ට්‍රේෂන් එකක් කොඩ් කරන්නේ. මම මේ දෙකම එකට කරන්න හේතුව තමයි ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මර්ජ් කරලා ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා. ඒතකොට මෙතන ඉන්වෙන්ටරි එකට අදාළ මොඩල් එක ඉන්වෙන්ටරි එකට අදාළ රෙජිස්ටර් එක මේ මොඩල් එක යටතේම බලාගන්න පුළුවන්. ගෲප් ප්‍රොජෙක්ට් එකක් වලින් කරනකොට හතර දෙනාගේ ෆන්ක්ෂන් හතර එක කන්ට්‍රෝල් එකේ දාලා කොහොමද මර්ජ් කරන්න කියලා. හරි අපි කොඩ් කරමු. මම මුලින්ම මොඩල් එක ක්‍රියේට් කරලා නම් මේකදී මම වැඩිදුර එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. මොකද අපි ඉන්වෙන්ටරි සිස්ටම් එකේදී එක්ස්ප්ලেইন කරපු නිසා මම කෙටියෙන් එක්ස්ප්ලেইন කරන්නේ. මේ තියෙන අපේ මොඩල් එක. මම මුලින්ම ID එක, name එක, email එක, password එක variable විදියට ගත්තා. ඊට පස්සේ අපි public class එක create කරා. ඊට පස්සේ constructor එක create කරා. constructor එකෙන් පස්සේ getter setter set කරා. දැන් අපි repository එක හදමු. මේකෙදි interface select කරන්නේ. මෙතින් අපේ රිපොසිටරි එක මම මේකට එක්ස්ටෙන්ඩ් කරගත්ත අපේ යූසර් මොඩල් එක. හරි දැන් අපේ යූසර් රිපොසිටරි එකත් හරි අපි යන් දැන් එක්සෙප්ෂන් එක ක්‍රියේට් කරන්න.
හරි මේ තියෙන අපේ user not found advice එක. අපි මේක මෙතන create කරගෙන අපේ user not found exception එක මෙතනින් call කරගත්තා. ඊට පස්සේ අපි මෙතනින් create කරගත්තා user not found exception එක. හරි දැන් අපිට අන්තිමට තියෙන්නේ control එක create කරන්න. Ji? 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 මේ තියෙන අපේ controller class එක. මේක මම මුලින්ම cross-wire චිහ්න එක use කරලා අපේ port එක define කරගත්තා. ඉතින් අපේ front end එක run වෙන port එක. ඊට පස්සේ අපේ repository එක මේකට import කළා. ඊට පස්සේ post mapping එක call කරලා තියෙනවා. දැන් අපේ back end එක හරි. අපි දැන් back end එක run කරලා බලමු back end එක වැඩ කරනවද කියලා. හරි අපේ back end එක වැඩ කරනවා. දැන් අපි database එකේ ගිහින් බලමු අපි user table එක create කරලා තියෙන්නේ කියලා. අපේ user model එක create කරලා තියෙනවා. මේ තියෙන අපේ table එක ID එක, email එක, name එක සහ password එක define කරලා තියෙනවා. දැන් අපේ back end එකේ part එක වැඩ කරන අපිට තියෙන්නේ front end එක දිහා register එකට අතර part එක create කරා. මේ තියෙන්නේ මගේ front end එක. මම මුලින්ම register part එක code කරන්න file එකක් create කරගන්නවා. Eh. මම දැන් හදාගත්ත register.js එක app.js එකට call කරගන්නවා. මම part එක create කරගත්තා. අපි දැන් register page එකට යන්න button එකක් දාගමු. අපි මුලින්ම run වෙන්නේ home page එකනේ. අපි home page එකට ගිහලා තව button එකක් add කරගමු. එතනින් register page එකට යන්න පුළුවන් විදිහට. හරි අපි දැන් register page එකට ගිහින් බලමු අපේ register page එකට navigate වෙන්න පුළුවන්ද කියලා. refresh කරන්න button එක add වෙලා තියෙනවා. register හරි අපි register page එකට යන්න පුළුවන්. හරි මම දැන් මුලින්ම හරි දැන් අපි අපේ register page එක implement කරගන්න. මම මුලින්ම form එකක් create කරගන්නවා. මම මේ form එක create කරගන්නේ අපේ model එකේ variable වලට අදාළව. මේ තියෙන්නේ මගේ register form එක. හරි අපි දැන් register form එක වැඩ කරනවද බලමු page එකට ගිහිල්ලා. අපේ register form එක create වෙලා තියෙනවා. හරි. අපි දැන් අපේ register එකට අදාළ function ටික create කරගමු.
මම ෆෝම් එකේ on submit එකත් ක්‍රියේට් කරා. මම මේ ෆෝම් එකේදී ID එකට අදාළ කොට සයින් කරනවා. මොකද අපි ID එක auto generate වෙන්න දුන්නේ. ඒකින්ද මම මේ ID එකට අදාළ කොට සයින් කරලා දානවා. හරි. මේ තියෙන්නේ අපේ ෆන්ක්ෂන් එක. රෙජිස්ටර් එකට අදාළ ෆන්ක්ෂන් එක. මම මුලින්ම අපේ මොඩල් එකට අදාළ variable ටික මෙතෙන් define කරගත්තා. ඒක වෙනම user කියලා variable එකට ආයෙ setup කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන අපේ on input change එක. ඊට පස්සේ අපිට on submit එක තියෙනවා. ඒකෙදි මම අපේ path එක දීලා තියෙනවා. backend එකට අදාළ path එක දීලා තියෙනවා. අපේ data set වුණොත් register වුණොත් register successfully කියලාත් නැත්නම් error message එක display වෙන්නත් දීලා තියෙනවා. හරි. අපි දැන් යන් අපේ backend එක run කරලා front end එක register page එක වැඩ කරනවද කියලා බලන්න. හරි අපේ user registration එක successfully කියලා message එක ආවා. අපි දැන් යන් database එකට ගිහලා අපේ data ටික save වෙලා තියෙනවද බලන්න. හරි අපේ database එකේ data ටික save වෙලා තියෙනවා. හරි. හරි. අද අපි කතා කරේ කොහොමද register page එකක් create කරන්න කියලා. අපි ඊළඟ දවසේ ඊළඟ වීඩියෝ එකෙන් login එක ගැන කතා කරමු.